ඉතින් අපේ කෝස් එකත් කරලා වෙල්දි මයින් කෝස් එකත් කරපු කෙනෙක්ගේ රිවිව් එකක් තමයි මේක. ඉතින් එයා කියලා තියෙනවා මුලින්ම මේ Facebook එකේ මාකරි ගෲප් එකක දාපු එකක් යා මේ කියලා තියෙන මම ගෲප් මේකට ෆෝවර්ඩ් කරා අපේ ගෲප් එකට. ඉතින් එයා කියලා තියෙනවා එයා මුලින්ම මාස්ටර්මයින්ඩ් කියලා එකක් කරා. ඒක තේරුමක් නැහැ, ගන්නම දෙයක් නැහැ. අපරාධ කරේ කියලා. ඊළඟට වෙල්දි මයින්ඩ් එක කරා කියලා දාලා තිනවා හොඳයි ක්ලාස් එකේ ඒගොල්ලන්ගේ ටීචින් ස්කිල් එක සුපිරි හොඳට උගන්වනවා. හැබැයි සිනමාගේ තියෙන දේවල් වලින් 140ක් වගේ තමයි කරන්නේ. හැබැයි පිළිවෙලට කරනවා කියලා දාලා තිනවා. that's good මම සතුටුයි අපේ ස්ටුඩන්ට් කෙනෙක් විදියට ඕකේ. ඉතින් මම උනට කිව්වා වෙල්දි මයින්ඩ් කියන්නේ just අපේ ක්ලාස් එකේ කොපි එකක්. ඉතින් හොඳ වෙන්න එපා යා ක්ලාස් එක. අපේ ක්ලාස් එකේ as it is කොපි එකක් කරනකොට ඒක හොඳ වෙන්න ඕන. හරිද? එතකොට මගේ තර්කය මේකයි. එයා ක්ලාස් එකේ කොපි එකක් කරන එක කිසිම ගැටලුවක් නැහැ. එයා සහ මේ එන ස්ටුඩන්ට්ලට එයා සබ්ජෙක්ට් ඉගෙන ගත්තේ 20 23 දී 24 දී අපෙන් කියන එක ඒක නොකියුවට කමකුත් නැහැ. මම කියන්නේ අපිට අපේ ක්ලාස් එක කොපි කරලා එයා ක්ලාස් එකක් හැදුවා කියලා අපිට ඒක කියන්න අයිතියක් තියෙනවනේ. මම කියන්නේ ඒ අයිතිය පිළිගන්න එච්චරයි. හැමෝටම මම කියන්නේ ඒකයි. අපේ ක්ලාස් එක කොපි කරලා එයා ක්ලාස් එකක් හදලා තියෙනවා. ඕකේ අපේ ක්ලාස් එකේ තියෙන වෙන් 140ක් විතර ඒකෙත් තියෙනවා ස්ටුඩන්ට්ලා කියන විදිහට. ඕකේ. හැබැයි ඒ අයිතිය පිළිගන්න එච්චර අපිට කියන්න තියෙන අයිතිය පිළිගන්න එච්චරයි මම කියන්නේ. එයා දාලා දෙනවා almost same structure සිනමා වගේම හැබැයි පහේ පන්තිය වගේ දේවල් කියන්නේ කියලා දාලා දෙනවා. හොඳයි. අපේ ක්ලාස් එකම සරල කරලා කියනවා තියා. good. ඊළඟට මාස 5ක් ඔය කෝස් තුනම කරා. එහෙම කරේ ඔයාගේ මොකක් හරි මග ඇරුණා නම් මරකයකින් අල්ලගන්න කියලා හිතලා හැබැයි රෙකමන්ඩ් කරන්න පුළුවන් සිනමා එක මේකේ අවුල තියෙන වීඩියෝ ටික පිළිවෙලක් අඩුයි කියලා දාලා තියෙනවා අපේ ක්ලාස් එකේ. අලුතින් එන කෙනෙක්ට පොඩ්ඩක් කට්ටක් කන්න වෙනවා මේකට ඔලුවට දාගන්න කියලා. කියලා තියෙන එක මම කියන්නේ අපි ඉන්ටර්විව් එකක් කරලා අපේ ක්ලාස් එක ටිකක් අමාරුයි. හැබැයි මේක තමයි ඔරිජිනල්ම කන්ටෙන්ට් එක. ඉතින් වෙල්දි මයින්ඩ් කරේ ආ 20 23 මේක ඉගෙනගෙන 20 23 ඒෂියා මාකට් එකට ආපු කෙනෙක්. මම 10 විතර ෂෙයා මාකට් එකට ආපු කෙනෙක්. ඉතින් අපි මගේ තියෙන එක්ස්පීරියන්ස් එකත් එක මම ක්ලාස් එකක් හැදුවා. ඒක කොපි කරලා වෙල්දි මයින්ඩ් ක්ලාස් එකක් හදලා ඒක දහස් ගානකට විකුණුවා. ඉතින් ඒක ගැටලුවක් නෑ මම ඒක සතුටුයි. එයාගේ ඉගෙන ගත්ත කෙනෙක් ඉන්නවනම් සතුටුයි. හැබැයි එතනින් එහාට දෙයක් අපි කරන්නේ නේ. මෙයාම කියලා දෙනවා අපේ ක්ලාස් එකෙන් 140යි කව වෙන්නේ කියලා. හැබැයි අපි මේ ගෲප් වල දාගෙන කොච්චර දේවල් කරනවද නේ? අපි කොච්චර ඇනලිස්ට් රිලීස් කරනවද? මම වොයිස් එකකුත් දාලා තියෙනවා ඒකට. ඔය දැන් වෙදිමයින් කියන්නේ මෝඩ මිනිස්සෙක් නෙමෙයි. ඒ කියන්නේ කවිඳු මල්ලි කියන්නේ මෝඩ මිනිස්සෙක් නෙමෙයි. මට කතා කරා. මේ ගේස්ට් එක උනාට පස්සේ මට කතා කරා. මම කිව්වා මට ඔයත් එක්ක කිසිම මේ තරහක් හෝ මේකක් කිසිම දෙයක් නැහැ. මම මට කියලා තියෙනවා මීට අවුරුදු දෙකකට කලින් මොකක් කරගෙන යන්න කියලා. ඒක ප්‍රශ්නයක් නැහැ මට. ඉතින් මට ගැටලුව තියෙන්නේ ඔයා ක්ලාස් එකේ නොකියුව එකක් ගැටලුවක් නැහැ. නමුත් ඔයා ස්ටුඩන්ට් කෙනෙක් ඔයාගෙන් ඇහුවාම ඒ නොකියපු එක අවුලකුත් නැහැ. හැබැයි මට කියන්න අයිතියක් තියෙනවා. ඉතින් එයා මගෙන් ඉගෙන ගත්තා කියලා මට කියන්න. ඉතින් මගේ ක්ලාස් එකේ ඉගෙන සම්පූර්ණ එක කොපි කරලා ඒක ඉගෙනුවාට පස්සේ යුගන්ඩලා අනිත් එක එයා මේ මුලින්ම නෙමෙයි මට කිව්වේ. එහෙනම් ඔයාගේ ක්ලාස් එක කොපි කරලා උගන්වනවා කියලා කිව්වේ ඔක්කොම වැඩ ටික කරගෙන. මොකද අපේ රූල්ස් වල තියෙනවා. ඒ කියන්නේ එහෙම කරනවා නම් පොඩි අපේ පොඩි අවසරයක් ගන්න. එහෙම මොකුත් නැහැ. එයා කොපි කරලා ක්ලාස් එක කරලා සාසුත් ගොඩක් විකුණුවාට පස්සේ තමයි මට කතා කරලා කිව්වේ. ඉතින් මම කිව්වා කමක් නැහැ අවුලක් නැහැ මම කරගෙන යන්න කියලා. දැන් අවුරුදු දෙකකට ඇගුවා ඊට පස්සේ ඒගොල්ලෝ ස්ටුඩන්ට්ට මේකනුත් බලන්න කියලා කියනවා කියලා එයා පොරොන්දු වුණා. අවුරුදු දෙකකට පස්සේ තමයි මම ඕක දැම්මේ. දාන්න හේතුව තමයි මේ එයා දැන් ඩෙවලොප් වෙලා ඉවරයි. එයා ලොකු ප්‍රමාණයකට ගිහලා ඩෙවලොප් වෙලා ඉවරයි. හානියක් නැහැ අපි දැම්මට. ඉතින් අපි කියන්නේ මේකයි. එයා කරපු දේ අවුලක් නැහැ. අපේ නම නොකියපු එක අවුලකුත් නැහැ. ඒ කිසිම දෙයක් අවුලක් නැහැ. හැබැයි මේ අපිට එයා අපෙන් ඉගෙන ගන්න කියන අපේ ක්ලාස් එක කොපි කරලා ක්ලාස් එකක් හැදුවා කියලා අපිට කියන්න අයිතියක් තියෙනවනේ. ඒ අයිතිය නැහැ කියලා කියන්න බෑ. එච්චරයි මම කියන්නේ. අපිට මේ කොපිරයිට්වත් මොනවාක්වත් අපිට ඕනේ නැහැ. අපි කියන්නේ අපිට අයිතියක් තියෙනවා එහෙම කියන්නේ. නේ? ඒක යාට රිපෝට් ගහලා ඒ කියන්නේ අපේ Facebook එකේ රිපෝට් ගහුවා ඒගොල්ලෝ. ඒගොල්ලන්ගේ සිම්පල් බුක් නෙමෙයි මොකේද ඒකේ වෙන තව අයිතියක් කෙනෙකුත් කතා කරාම ඩිරෙක්ට් එකනේ. රිපෝට් ගහලා අපේ Facebook එකේ නැති කරා. ඒක වීඩියෝ එකක්. බට් මම කියන්නේ අපිට අයිතියක් තියෙනවා ඒක කියන්න. මෙයා අපෙන් මෙහෙම කොපි කරලා ක්ලාස් එකක් හැදුවා කියලා කියන්න අයිතියක් තියෙනවා. මොකද දැන් හිතන්න අපේ ක්ලාස් එකට ජොයින් වෙන කෙනෙක්ට තව එහාට පාත් එකක් තියෙනවා. දැන් යාගේ එකට ජොයින් වෙන කෙනෙක්ට එහෙම පාත් එකක් නැහැ. නේ? එතනින් එහාට ඉගෙන ගන්න පාත් එකක් තියෙන. දැන් මට හරි මම එහෙම දැම්මම මිනිස්සු මං ගැන වැරදිට හිතන්න පුළුවන්. මෙයා ජෙලස් කියලා හිතන්න පුළුවන්. හැබැයි මගේ කීර්තිනාමයට හානියක් වෙන්න පුළුවන්. හැබැයි මගේ කීර්තිනාමයට වඩා කවුරු හරි මිනිස්සේ 140ක් ඉගෙන ගන්න එකද හොඳ 100ක් ඉගෙනගෙන තව යාට තව එතනින් එහාට දුර යන්න පාත් එකක් හම්බෙලා. එතනින් එහාට යාට ප්‍රශ්න උත්තර ගන්න තව ඩීප් එතනින් එහාට ඩීප් යන ඊට වඩා මේක ගැන ස්ටඩි කරපු ඊට වඩා එක්ස්පීරියන්ස් කෙනෙක් ඉගෙන ගන්න තියෙන පාත් එකක් ඕපන් වෙන එක මේ මගේ කීර්තිනාමය ආරක්ෂා කර ගන්නවට වඩා මම හිතන්නේ එක මිනිස්සෙක්ට හරි ඒ වගේ එක පාත් එකක් හරි එක ලයින් එකක් හරි ඕපන් වෙන එක වටිනවා. අනිත් එක මම මේක කරේ. යාර හානි කරන බලාපොරොත්තුෙන් කරනවා නම් මට යා කියපු ගමම කියන් තිබ්බ නෝ වැඩේ කරන්න එපා කියලා. එහෙම කිව්වේ නෑ මම යා සාමාන්‍ය ෆලෝවර්ස් ලක්ෂ 4ක් 5ක් මට්ටමට එනකන් ඉඳලා යම්සි ඩෙවලොප් වෙනකන් ඉඳලා හානියක් කරනවා නම් ඊට කලින් කරන්නේ මෙයා මේ කොපි කරපු එක මෙයා කරන්න එපා. යා හොඳ ගාණක් හම්බ කරගෙන ඒ ප්‍රමාණය ස්ටොක් මාකට් ඉන්වෙස්ට් කරලා ස්ටේබල් වුණාට පස්සේ තමයි මම ඒක එළියට දැම්මේ. ඉතින් වෙල්දි මයින්ඩ් එහෙම කරන්න පුළුවන් නම් අපිට කොහොම කරන්න පුළුවන්ද? ඉතින් ඒක මං කියන්නේ ඔයාලට යාළුවගෙන් ඉගෙනගෙන
එච්චර යම්කිසි ගමනක් එන්න පුළුවන් නම් ඔයාලා ඔරිජිනල් තැනින් ඉගෙන ගත්තොත් කොච්චර ගමනක් යන්න පුළුවන්ද? එච්චරයි මම කියන්නේ. එතනින් එහාට මම කිසි දෙයක් කියන්නේ නැහැ. එයා ක්ලාස් එක කරන එකට මම හරි සතුටුයි. මිනිස්සු ගානකගේ ඇස් පෑදපු එකට. මම හිතන්නේ ලංකාවේ කොහොමත් අංක 1 සිනමා අංක 2 වෙල්දි මයින්ඩ් වෙන්න පුළුවන්. මොකද එයා අපේ ඔරිජිනල් සිලබස් එක අරගෙන ඒක කොපි කරලා ඒක 140ක් එයා උගන්වනවා කියන්නේ මිනිස්සුන්ට තේරෙන්නේ එයා හොඳ සේවාවක් ලංකාවට කරන්නේ. මම සතුටුයි. හැබැයි අපි කියන්නේ අපිත් පොඩක් ඉන්නවා කියලා අපිත් පොඩක් මිනිස්සුන්ට මතක් කරනවා. හරි. මෙයා මෙතනින් තමයි ක්ලාස් එක යාගේ හදාගත්තේ කියන එක. මෙයා මෙතනින් තමයි පටන් ගත්තේ කියන එක. මොකද ඒක එයා කියන්නේ නැහැ. ඒ නිසා අපි පොඩ්ඩක් මතක් කරලා දෙනවා. එච්චරයි. එයා ක්ලාස් කරන එක ගැනවත් ඒක ගැන කිසිම මේකක් නැහැ. අනිත් එක සමහර කට්ටිය දාලා මේ ජෙලසි එකට මේ දානවා. එහෙම එකක් නැහැ. මට ඇත්තටම එහෙම ජෙලස් එකක් තියෙනවා නම් අවුරුදු දෙකකට කලින් දාන්න එපා. අවුරුදු දෙකකට කලින් අපි දැම්මේ නැහැ. මගේ රෙපියුටේෂන් එක නෙමෙයි මම බලන්නේ. මිනිස්සු මට කොහොම බැන්නත් මට කමන්නේ. මට එක මිනිස්සෙක් දැන් 100ට දැන් මෙයාම දාලා තියෙනවා 140ක්. හරි. දැන් 100ක් උගන්නන්න ඉගෙන ගන්න පුළුවන් එක මිනිස්සෙක්ට හරි. එක මිනිස්සෙක් ඊට වඩා හොඳ ක්වොලිටි এডুকেෂන් එකක් ගන්න එක මිනිස්සෙක් හරි මට මගේ සම්පූර්ණ රෙපියුටේෂන් එකට වඩා වටිනවා. ඒක නිසයි මම මේක දාන්නේ. එක මිනිස්සෙක් හරි ඊට වඩා වෙල්දි මයින්ඩ් වඩා දෙයක් ඉගෙන ගන්න එක 100ක දෙයක් ඉගෙනගෙන තව එතනින් එහාට ස්ටොක් මාකට් එක කියන්නේ අපේ තියෙන එකෙන් 10%ක් වගේ. තව ගොඩක් දුර පාත් එකක්. වෙල්දි මයින්ඩ් ආව 104ක් ගිහින් දාලා තියෙනවානේ. අපේ ක්ලාස් එකට ආවුනොත් 10%ක් ඉදිරියට ගෙනිලා එතනින් එහාට 100ට යනකම් යන්න පුළුවනි. මම කියන්නේ ඒකයි. එතකොට මම කියන්නේ එක්කෙනෙක්ට හරි ඒ පාත් එක දෙන එක මට මගේ රෙපියුටේෂන් එකට වඩා වටිනවා. සෝ ඒක හින්දායි මම කරන්නේ. ඉතින් ගොඩක් කට්ටියගෙන් මට කම්ප්ලේන් ආවා ඒගොල්ලෝ ක්ලාස් එකක් කරලා අපේ ක්ලාස් එකක් කරපු ගමන් මේකේ කොපි එකක් තමයි මෙයා කරන්නේ කියලා මේ ක්ලාස් එකේ. ඉතින් that's okay. ගැටලුවක් නැහැ. හොඳයි හොඳට තේරෙන්න ඉගෙන ගන්න දුර්වලම කෙනෙක්ට උනත් තේරෙන්න උගන්වනවා කියලා ආරංචි. that's good. හරි. වෙල්දි මයින්ඩ් අංක 2 වෙන්න පුළුවන් ලංකාවේ අපි තමයි අංක 1. මං හිතන්නේ ඉතුරු ක්ලාස් නම් ලංකාවේ මං හිතන්නේ නිකන් අර බෝඩ් වෙන මට්ටමටවත් නැහැ. ගොඩක් බොළඳ දේවල් තමයි කරන්නේ. ඉතින් ඔයාලා ටිකක් දුර්වල ස්ටුඩන්ට් කෙනෙක් නම් වෙල්දි මයින්ඩ් එකට යන්න. that's not a problem. හරි. ඉතින් ඒකයි මට කියන්න තියෙන්නේ. අපිට කියන්න තියෙන අයිතිය කාටවත් ගන්න බෑ. අපිට අයිතියක් තියෙනවා කියන්න. මෙයා අපේ ක්ලාස් එක කොපි කරලා අපි කට වහගෙන ඉන්න ඕනේ. අපිට අයිතියක් තියෙනවා කියන්න මම කියන්නේ ඒකයි.